ආයිබෝවන් ඔන්න අදත් ගොඩ දවසකට පස්සේ අපි ආව පුංචි වීඩියෝ එකක් කරන් අද කතා කරන්න හිතුවේ WrestleMania Night 1 එකේ ප්‍රෙඩික්ෂන් ගැන. ඉතින් Night 2 එකේ ප්‍රෙඩික්ෂන් ගේන්න බලමු මම උත්සාහ කරන්නම් වෙලාවක් තියෙදි කියලා. Night 1 ප්‍රෙඩික්ෂන් එක මම අද අරගෙන ඉන්න හිතුණා තව දවස් කිහිපයක් තියෙන නිසා. ඉතින් අපි Night 1 එකේ ප්‍රෙඩික්ෂන් විතරක් මේ වීඩියෝ එකේදී කතා කරේ. අපි බලමු සමස්තයක් විතර Night 1 එකේ මොනවද ඇඩ් වෙලා තියෙන්නේ කියලා. දැන් Night 1 එකට මැචස් 7ක් නම් වෙලා තියෙනවා. ඉතින් බොහෝ දුරට අලුතෙන් මැචස් ඇඩ් වෙන්නේ නැහැ කියලා හිතනවා. තව මොකද තව ස්මැක්ඩවුන් එකක් පැවැත්වෙන්න තියෙනවා. එතනින් තමා තීරණය වෙන්නේ ෆයිනල් මැච් කාඩ් එක. කොහොමනොත් මම හිතන විදිහට Night 1 වලට හෝ Night 2 වලට තව දුරටත් මැචස් ඇඩ් වෙන්නේ නැති වෙයි. දැනට කොහොමත් Night 1 වල මැචස් 7ක් කියන්නේ ෆුල් මැච් කාඩ් එකක් කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මේ Night 1 එකේ මැච් කාඩ් එක වෙනදා තරම් ඉන්ට්‍රස්ට් එකක් නැහැ කියන එක. හැබැයි ඔයාලා මැචස් ටික හරියට බැලුවොත් ඔයාලට පෙනෙයි මේ මැච් එක කියන්නේ ටයිටල් මැචස් අඩු වුණාට අඩුයි කියන්න බෑ එතනම සමබර විදිහට තියෙන්නේ. මෙන්ස් වර්ල්ඩ් ටයිටල් දෙක නයිට් දෙකට ගිහිල්ලා තියෙනවා. විමෙන්ස් වර්ල්ඩ් ටයිටල් දෙකම නයිට් දෙකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ටැග් ටීම් චැම්පියන්ෂිප් දෙකත් Night 1 Night 2 විදිහට බෙදලා තියෙනවා. එතකොට බැලන්ස් මැච් කාඩ් එකක් තියෙන කියලා අපිට පිළිගන්න පුළුවන්. හරි. ඉතින් මුලින්ම අපි බලමු ජේඩ් කාගිල් vs නයෝමි කියන විමන් මැච් එක ගැන. මේකෙදි මමත් ඒ වගේම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ජේඩ් vs බියංකා කියන ෆෙයුඩ් එකක් බිල්ඩ් වෙයි කියලා. විශේෂයෙන්ම දෙන්නට එක් වුණා. ඒ වගේම ඊට කලින් රොයල් රම්බල් මේ රොයල් රම්බල් කියන ඊට කලින් රොයල් රම්බල් එකේ ඉඳන් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණ දෙයක් මේ ෆෙයුඩ් එක බිල්ඩ් වෙයි කියලා. දෙන්න ටැග් වෙලා ඉඳිත් බලාපොරොත්තු වෙනවා මේක බ්‍රේක් අප් වෙන්නෙම මේ ෆෙයුඩ් එක වෙනුවෙන් කියලා. ඉතින් කොහොම වුණත් කවුරුත් බලාපොරොත්තු නොවන විදිහට ජේට් ඇටැක් කරේ නයෝමි කියලා හෙලිදර වුණා. සමහර මේ කතාව පිටිපස්සේ තව කොටසක් දිගහැරෙන්න පුළුවන් WrestleMania එකෙන් පස්සේ. එහෙම වුණොත් මේකට බියංකාගේ සම්බන්ධයකුත් තියෙනවා කියලා හෙලිදරව් වෙන්න පුළුවන්. නමුත් ඒක වෙන්න දෙන ඉඩ නම් ගොඩක් අඩුයි කියලා හිතෙනවා දැන් මේ ගොඩනැගෙන ස්ටෝරි ලයින් එක. ඉතින් ඒකනොත් ඔයාලට පැහැදිලි ඇති මේ ට්‍රිපල් එච් එක කොච්චර අන්ප්‍රෙඩික්ටබල්ද කියලා. කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ඇටැක් කරපු කෙනා නයෝමි වෙයි කියලා. ඉතින් මේකේ තරංගය ගැන බලද්දි තරංගය ලොකු විශේෂත්වයක් නම් නැහැ. නමුත් තරංගයේ බෝරින් තරංගයක් වෙන එකක් නැහැ. ජේඩ් අපි දන්නවා ජේඩ් ඩෙබියුට් එකෙන් පස්සේ තරම් සාර්ථකුනේ නැහැ. බොචස් වුණා. ඉන් රින් ටැලන්ට් වලදී අඩුපාඩු දකින්න හම්බ වුණා. කොහොම වුණත් මේ තරංගෙදී බොහෝ දුරට ජේඩ් ජය ගන්න ඉඩ තියෙනවා කියලා මම හිතනවා. ඒකට හේතුව මේ වෙලාවේ වින් එකක් අවශ්‍ය කෙනා ජේඩ්. මොකද නයෝමි ඉව ඉදිරියට බිල්ඩ් කරන්න අවශ්‍යතාවයක් තියෙයි කියලා හිතන්න අමාරුයි මේ වෙන විට. ඒ කියන්නේ මේන් ටයිටල් එකකට හෝ නයෝමි වෙනුවෙන් හොඳ ස්ටෝරි ලයින් එකක් ඉදිරියේ බිල්ඩ් කරන්න අවශ්‍යතාවයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් මේ වෙලාවේ සාර්ථක වෙන්න අවශ්‍ය කෙනා ජේඩ්. ඒ නිසා මේ තරගේ අනිවාර්යයෙන්ම ජේඩ්ට වින් එක දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නම් අන්ප්‍රෙඩික්ටබල් වෙන එකක් නෑ. මම හිතන විදිහට අනිවාර්යයෙන් මේක ජේඩ් ජය ගනි. WWE එකේ අනාගතය ගැන හිතුවොත් අනාගතයේදී නයෝමිට වඩා අනාගතයේ ඉදිරියට අවශ්‍ය වෙන්නේ ස්ට්‍රෝං කැරක්ටර් එකක් විදිහට බිල්ඩ් වෙන්න අවශ්‍ය වෙන්නේ ජේඩ්. ඒක බොහෝ විට ඊළඟ WrestleMania වෙද්දී ජේඩ්ට මේන් ටයිටල් එකට එක්ක වින් එකක් හෝ ටයිටල් එකට චැලෙන්ජ් කරන්න චැලෙන්ජ් කරන්න අවස්ථාවක් ලැබෙයි බොහෝ දුරට. නමුත් ඒක තීරණය වෙන්නේ ඇත්තටම ජේඩ්ගේ සාර්ථකත්වයත් එක්ක. අපි දන්නවා ඩෙබියුට් එකෙන් පස්සේ ලොකු අඩුපාඩු දකින්න හම්බුණා ජේඩ්. ඉතින් ජේඩ්ගෙන් දිගට මේ අඩුපාඩු දකින්න ලැබුණොත් මේ පුෂ් එක නතර වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ වෙලාවේදී මේ තරගේ ජේඩ් ජය ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ වැඩි ඉඩක් 160කට එහා අවස්ථාවක් තියෙනවා කියලා මම හිතනවා ජේඩ්ට මේ තරගේ ජය ගන්න. හරි. ඊළඟට අපි බලමු වර්ල්ඩ් ටැග් ටීම් චැම්පියන්ෂිප් මැච් එක ගැන. ඕක ටිකක් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි කියලා හිතෙනවා. හේතුව මේ වෙලාවේ මේකේ වින් එක කාට යයිද කියන එක ටිකක් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. අපි බැලුවොත් වෝර් රේඩර්ස්ලා එතන යාලා වෝර් රේඩර්ස්ලා විදිහට රිටර්න් වුණාට පස්සේ හොඳ පුෂ් එකක් ලැබෙමින් තියෙනවා. ඉතින් ටයිටල් එක ලැබිලා ලොකු කාලයක් වෙන්නේ නැහැ. ඒකත් එක්ක කවුරුත් බලාපොරොත්තු නොවුන විදිහට තමයි මේ නිව් ඩේලා මේකට ආයෙත් මේ කියන්නේ ටැග් ටීම් ටයිටල් ෆ්‍රේම් එකට ඇඩ් උනේ. ඉතින් ඒකත් එක්ක ඒ වගේම නිව් ඩේලාගේ අපි දකිනවා හීල් මූවමන්ට් එකක්. ඉතින් ඒ නිසා ඒකත් එක්ක තරමක් ඉන්ට්‍රස්ට් විදිහට මේ ස්ටෝරි ලයින් එක බිල්ඩ් වෙනවා. ඔයාලා දකින්න ඇති මේ පසුගිය රෝ එකට පෙර රෝ එකේදී ටැග් ටීම් චැම්පියන්ෂිප් මැච් එකක් මේ ටීම් දෙක අතර පැවැත්වුණා.
එතකොට මේ ටැග් ටීම් චැම්පියන්ෂිප් මැච් එක ඩිස්ක්වොලිෆයිඩ් වුණා. ඒ වගේම තමයි මැච් එකෙන් පස්සේ නිව් ඩේලා මේ වෝ රයිඩර්ස්ලාට දරුණු විදිහට පහර දුන්නා. කියන්නේ අපි හීල් ඇක්ෂන් දකින්න ලැබුණා හොඳටම. මේ හීල් නිව් ඩේ කියන්නේ ටිකක් WWE වල ඉන්ටරෙස්ට් වෙන මූවමන්ට් එකක් කියන හැමෝම දන්නවා. ඒ කියන්නේ ෆේස් නිව් ඩේලට වඩා හීල් නිව් ඩේ කියන එක ඇත්තටම ගොඩක් දුරට ෆෑන්ස්ලාගේ ඉන්ටරෙස්ට් එක වැඩි වෙන අවස්ථාවක් වෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක මේකේ ජයග්‍රහණය කාට යයිද කියන එක පොඩ්ඩක් ඩවුට් එකක් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි අපි දැක්කා ඒ අවසාන රෝ එකේදී පසුගිය රෝ එකට පෙර රෝ එකේදී ලොකුවටම ස්ට්‍රෝං කරලා පෙන්නුවේ නිව් ඩේලා. අපි දන්නවා සාමාන්‍ය එක අනිවාර්ය නෑ මේ වර්තමානයේ විදිහට සාමාන්‍යයෙන් WWE වල අවසානයේට ස්ට්‍රෝං කරලා පෙන්වන කෙනා පේපර්විව් එකේදී ජයග්‍රහණය කරන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. නමුත් ඒක ට්‍රිපල් එච් එකේ හැමතිස්සෙම මේ දේ එහෙම උනේ නෑ. වෙනස් වුණ අවස්ථා අපිට දකින්න ලැබුණා. ඉතින් ඒ එක්කම නමුත් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නිව් ඩේලා මෙතෙන්ට ගෙනාවේ ඇයි කියන එක. හරි. ඉතින් මම හිතනවා මේකෙදී නිව් ඩේලා ජය ගන්න වැඩි අවස්ථාවක් තියෙනවා කියලා. නමුත් මම කියවා මේක අන්ප්‍රෙඩික්ටබල් ප්‍රෙඩික්ට් කරන්න අමාරු තරගයක් වරදින්න පුළුවන් ඒ නිසා. මොකද මම එහෙම කියන්න හේතුව මේ වෙලාවේ මේක නිව් ඩේ ජය ගනී කියලා මේ වෙලාවේ ටැග් ටීම් චැම්පියන්ස්ලා විදිහට නිව් ඩේලා බිල්ඩ් කරොත් මේ හීල් නිව් ඩේලා එක්ක මේ ටැග් ටීම් චැම්පියන්ෂිප් එකට ලොකු ඉන්ට්‍රස්ට් එකක් ලැබෙයි කියලා හිතනවා. මේ වෙද්දී වෝ රයිඩර්ස්ලාට ලැබිලා තියෙන ඉන්ට්‍රස්ට් එකට වඩා ඇත්තටම ෆෑන්ස්ලාගේ ඉන්ට්‍රස්ට් එක වැඩි වෙයි කියලා හිතනවා මේ නිව් ඩේලත් එක්ක බිල්ඩ් වෙන ස්ටෝරි ලයින් වලදී. ඒ يعني නිව් ඩේලා කියන්නේ එන්ටර්ටේන් පැත්තට ලොකු බරක් තියෙන ටීම් එකක්. ඉතින් ඒකත් එක්ක රෝ එකට ලොකු ඉන්ට්‍රස්ට් එකක් ඇඩ් වෙයි මේ ටැග් ටීම් ඩිවිෂන් එකට ලොකු ඉන්ට්‍රස්ට් එකක් ඇඩ් වෙයි කියලා හිතනවා මේ වෙලාවේ නිව් ඩේ චැම්පියන් වුණොත්. නමුත් අර කලින් රෝ එකේ සිදුවුණ සිදුවීම් එක්කත් වෝ රයිඩර්ස්ලා චැම්පියන්ලා ලොකු කාලයක් නැති නිසා මේකේ ඩවුට් එකක් තියෙනවා. ඉතින් මම හිතන විදිහට පර්සන්ටේජ් එකක් විදිහට ගත්තොත් නිව් ඩේලා ජය ගන්න තියෙන ඒ කියන්නේ චැම්පියන් වෙන්න තියෙන අවස්ථාව 51ක් වගේ සහ වෝ රයිඩර්ස්ලා ජය ගන්න තියෙන අවස්ථාව 49ක් වගේ කියන්න පුළුවන්. හේතුව මේක අන්ප්‍රෙඩික්ටබල් ඩවුට් එකක් තියෙන තරගයක්. ඉතින් මගේ ප්‍රෙඩික්ට් එක වෙන්නේ නිව් ඩේලා නිව් චැම්පියන් වෙයි කියන එක. නමුත් වරදින්න පුළුවන්. ඒ වගේම යම් කිසි කියන්නේ මොකක් හරි දෙයක් නිසා මේකට සමහර විට බිගීගේ මැදිහත් වීමක් වෙන්න පුළුවන්. අපි දැන් තාම ක්ලියර් කරලා නැහැ. කියන්නේ ඔහුගේ ඉන්රින් ඇක්ෂන් අපිට දකින්න නොලැබුණාට මොනවා හරි දෙයකින් මේකෙදි බිගී ඉන්ටර්ෆියර් වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ 100% නෙමෙයි වෙන්න පුළුවන් කියලා මම හිතනවා. සමහර විට නිව් ඩේලා පෙරදුනොත් ඒ පරදින්නේ බිගීගේ ඉන්ටර්ෆියර් එකක් නිසා වෙන්නත් පුළුවන්. බොහෝ දුරට මොන පැත්තකට හෝ බිගීගේ ඉන්ටර්ෆියර් එකක් වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙන. ඒක 100%ක් කියන්න බෑ. මොකද බිගීව ඉන්රින් ක්ලියර් කරයි කියලා බලාපොරොත්තු වෙන අමාරු නිසා. ඒතකොට ෆියුචර් එකේදී බිගී භාවිතා වෙන්නේ නැත්නම් එහෙම දෙයකින් ප්‍රයෝජනයක් නැති නිසා. හරි. ඊළඟට මම කතා කරන්න යන්නේ පුද්ගලිකව මම මේ WrestleMania Night 1 match card එකේ ෆේවරිට්ම මැච් එක ගැන. කියන්නේ පුද්ගලිකව මගේ ෆේවරිට්ම මැච් එක ගැන. ඒ තමයි Rey Mysterio vs El Grande Americano කියන මැච් එක. මේකෙදී El Grande Americano කියන්නේ කවුද කියන එක තවදුරටත් හෙළිදරව් කරලා නැහැ. හැබැයි පේන්න තියෙනවා ඒ Chad Gable කියලා. සමහර තැන්වලදී කියවෙනවා ඒක Kurt Angleද කියලා ඒ බොඩි ෂේප් එකත් එක්ක. කොහොම වුණත් මේ මැච් එක ඉන්ට්‍රස්ට් මැච් එකක් වෙයි. පුද්ගලිකව මම බලාපොරොත්තු වෙන්නේ මාස්ක් vs මාස්ක් මැච් එකක් වෙයි කියලා. එහෙම වුණා නම් මේක ලස්සනට බිල්ඩ් කරන්න තිබුණා. මොකද මේ වෙද්දී El Grande කියන්නේ කවුද කියලා හෙළිදරව් වෙලා නැති නිසා ඒ රිවීල් එක WrestleMania එකේ මාස්ක් vs මාස්ක් මැච් එකකින් El Grande පෙරදිලා එතනදී අන්මාස්ක් කරද්දී ඒ කවුද කියලා හෙළිදරව් වුණා නම් වඩා හොඳයි කියලා මම පුද්ගලිකව හිතනවා. නමුත් ඒ දේ එහෙම උනේ නැහැ. කොහොම වුණත් මේ මැච් එක ගොඩක් ඉන්ට්‍රස්ට් වෙයි. Rey Mysterioගේ හොඳ පර්ෆෝමන්ස් දකින්න ලැබෙයි. ඒ වගේම El Grande කෙනුත් ඔයාලා දන්නවා මේකේ ස්ටෝරි එක බිල්ඩ් වුණ විදිහ. Chad Gable ගේ ෆැක්ෂන් එක LWO එක ටික කාලෙක ඉඳන් ස්ටෝරි ලයින් එක බිල්ඩ් වෙවි ආවා. ඒක නිසාම Chad හෙව්වා මේ ලූචාඩෝස්ලට එරෙහිව තරග කරන්න මොකක්ද කරන්න ඕන හොඳම දේ කියලා. ඒකට ඔපචුනිටි එකක් හොයලා හිටියා. එතනදී අපි දැක්ක උඩ බොක්ස් එකක් හම්බුණා. ඒ බොක්ස් එකේ තිබ්බේ මොනවද කියලා තවදුරටත් හෙළිදරව් වුණේ නැහැ. බොහෝ දුරට මේ El Grandeගේ රින්ජර්ස් වෙන්න පුළුවන් ඒ තිබ්බේ. ඒ ගැනත් ඉදිරියේදී සමහරට හෙළිදරව් කරයි. ඉතින් මේ කොහොම වුණත් මෙතනදී හඳුන්වන්නේ Chad Gable මෙතනදී කියන්නේ El Grande කියන්නේ greatest luchador කියලා. මෙතෙක් ඉතිහාසයේ බිහුණ හොඳම luchador කියලා. ඔයාලා දන්නවා ලෝකේ බහුතරයක් දෙනා පිළිගන්න දෙයක් තමයි pro wrestling වල
එතෙක් මෙතෙක් බිහි හොඳම ලූචාඩෝ රෙස්ලර් හයි ෆ්ලයර් නැත්නම් මාස්ක් රෙස්ලර් රේ මිස්ටීරියෝ කියන එක. ඒක ඔහුගේ ටැලන්ට් එක පමණක් නිසා නෙමෙයි. හේතුව ප්‍රෝ රෙස්ලිං වලදී ලූචාඩෝ කියන මේ මෙක්සිකන් රෙස්ලිං ස්ටයිල් එක ලෝකෙටම අරන් ගිය කෙනා තමයි රේ මිස්ටීරියෝ කියන්නේ. ලෝකෙම පොපියුලර් උනේ රේ මිස්ටීරියෝ නිසා. ඒ වෙනුවෙන් රේ මිස්ටීරියෝ ලෝක කැපකිරීමක් කරා. ඒ නිසා හැමෝම පිළිගන්න දෙයක් තමයි ග්‍රේටස් ලූචාඩෝ රේ මිස්ටීරියෝ කියන එක. එතකොට එල් ග්‍රෑන්ඩි මෙතනදී ග්‍රේටස් ලූචාඩෝ කියන එක යූස් කරනවා. එතකොට එහෙම තැනක තරඟයකදී රේ මිස්ටීරියෝ මේක පරාද වුණොත් අර රේ මිස්ටීරියෝගේ තියෙන ග්‍රේටස් ලූචාඩෝ කියන එකට පොඩි ඩැමේජ් එකක් වෙනවා. පොඩි ඩැමේජ් නැහැ ලොකු ඩැමේජ් එකක් වෙනවා. අන්න ඒ දේ නිසා මම හිතනවා මේක රේ මිස්ටීරියෝ ජය ගනී කියලා. හොඳම දේ තමයි මෙතන රේ ජය ගන්නවා වගේම මෙතනදී එල් ග්‍රෑන්ඩි කවුද කියන එකත් හෙලිදරව් වුණා. ඒ කියන්නේ රේ මිස්ටීරියෝ තරගයේ ජයගෙන හෝයින් පසු කියන්නේ මාස් versus තරගයක් මාස් versus මාස් තරගයක් නොවුණත් එතනදී එල් ග්‍රෑන්ඩිව අන්මාස් කරා නම් හොඳයි කියලා හිතනවා. ඒ අවස්ථාවේම මේ එල් ග්‍රෑන්ඩි කවුද කියන එක හෙලිදරව් කිරීම. ඉතින් මම හිතනවා මගේ පුද්ගලිකව මම හිතන දේ තමයි මේක අන්ප්‍රෙඩික්ටබල් නෑ කියන එක. මම බලාපොරොත්තු වෙනවා මේක රේ මිස්ටීරියෝ ජය ගනී කියලා. පර්සන්ටේජ් එක විදිහට කිව්වොත් 55% පමණ රේ මිස්ටීරියෝ ජය ගන්න අවස්ථාව තියෙනවා. 45% පමණ එල් ග්‍රෑන්ඩි ඇමරිකානෝ ජය ගන්න තියෙනවා. මේ ෆෙවුඩ් එක බොහෝ දුරට මෙතනින් අවසන් වීමට පුළුවන්. විශේෂයෙන්ම එල් ග්‍රෑන්ඩි කවුද කියන එක රිවීල් වෙයිද නැද්ද කියන එක හරියටම කියන්න අමාරුයි. කොහොම වුණත් මේ තරඟයේ රේ මිස්ටීරියෝ ජය ගන්න ඔහු තවදුරටත් ප්‍රෝ රෙස්ලිං ඉතිහාසයේ බිහුණ හොඳම ලූචාඩෝ කියන එක රැකගනී කියලා මම හිතනවා. ඒක ස්ටිපියුලේෂන් එකක් විදිහට ඇඩ් වෙලා නැති වුණාට මෙතනදී ඒ ටොපික් එක ඇවිල්ලා තියෙන නිසා මෙතනදී රේ මිස්ටීරියෝ ජය ගනී කියලා මම පුද්ගලිකව බලාපොරොත්තු වෙනවා.